හෙලෝ අයිබෝවන් ඔයාලා හැමෝටම. ඔයා දන්නවද? ලෝකේ ප්‍රසිද්ධම ටිකිලා පානය සෑදෙන්නේ ලස්සන විශේෂ ගසකින් කියලා. මනස්කාන්ත අහස යට මෙක්සිකෝ භූමියේ වසර ගණනාවක කාලයක් ගත කරමින් සූර්යාලෝකයේ පමණක් අවශ්‍යව දලුලන ගසක් තියෙනවා. ඒ තමයි බ්ලූ අගේව් කියන්නේ. මේ සරල ගසක් නොවේ. එය සංස්කෘතික වටිනාකමක්, ව්‍යාපාරික සහ අති විශිෂ්ට පානයකට මුල් හේතුවක්ද වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් බ්ලූ අගේව් ගස පිළිබඳ එහි රහස්, ඉතිහාසය සහ ටිකිලා ලෝකයට ලබා දුන් අනුවන් රසය ගැන විස්තර රසක් ඔයාට බලන්න පුළුවන්. රැඳෙන්න මේ වීඩියෝ එකේ අවසාන තප්පරය තෙක්. බ්ලූ අගේව් කියන්නේ මෙක්සිකෝවෙම පමණක් හමුවන විශේෂිත ගසක් වෙනවා. විද්‍යාත්මක නම අගේව් ටේකියුලානා වර්බව අසූල් කියලා තමයි කියන්නේ. මෙය දිග පත්‍ර වලින් වට වූ මැද කොටසක් තියෙන කිරිහැන්ද මලක් වගේ හැඩයක තියෙන ගසක්. ඔයාලා දන්නවනේ ලෝකේ ප්‍රසිද්ධම මත්පැන් වලින් එකක් තමයි ටිකිලා කියන්නේ. ගස්වල ජීවිත චක්‍රය අතිශය දීර්ඝ වෙනවා. අවුරුදු 6 සිට 8 දක්වා කාලයක් ගත වෙනවා ගසක් සම්පූර්ණ වශයෙන් වැඩිවීමට. මේ කාලය තුල මැදටි පිහිටි පයිනා කියන කොටසට මධ්‍ය නිෂ්පාදනයට අවශ්‍ය සීනි සහ රස එකතු වෙලා තමයි තියෙන්නේ. බ්ලූ අගේව් ගස් වැඩෙන්නේ වියලි, උෂ්ණ හා කඳුකර භූමිවල පමණයි. මේ වලට වැඩිපුර වතුර අවශ්‍ය නැහැ. ඉතාමත් ගැළපෙන සූර්යාලෝකයේ සහ නිකන්ම පොළොව මත ඒවා වැඩෙනවා කියලා තමයි කියන්නේ. බ්ලූ අගේව් ගසට ඉතිහාසයෙන්ම සාම්ප්‍රදායික අරුතක් තියෙනවා. පුරාණ මායන් සහ ඇස්ටේක් ජනතාව මේ ගසෙන් පුල්කියු කියන සාම්ප්‍රදායික මද්‍යපානය හදලා තියෙනවා. 16 වැනි සතවර්ෂයේදී ස්පාඤ්ඤ ජාතිකයන් මෙක්සිකෝවට පැමිණි විට ඔවුන් ඩිස්ටිල්ලේෂන් තාක්ෂණය ගෙනාවා. ඒක පිල්කියු ටිකිලා බවට පරිවර්තනය වෙන්න හේතුවක් වුණා. අද ලෝකයේ ටිකිලා කියන නම නොඇහුණ කෙනෙක් නැහැනේ නේද? බ්ලූ අගේව් වගාව අතිශය සූක්ෂම ක්‍රියාවලියක් වෙනවා. ජිමඩෝරස් කියලා හැඳින්වෙන වගාකරුවන් අතින්ම වගාව කරලා අවුරුදු 7-8කට පස්සේ පූර්ණ වශයෙන් වැඩි ඇති ගස්වල පයිනා හර්වෙස්ටිං කරනවා. එහෙම නැත්නම් පයිනා අස්වැන්න නෙලා ගන්නවා. පයිනා එක කපන විට කෝආ කියන විශේෂ ආයුධය භාවිතා කරනවා. පත්‍ර ඉවත් කරලා පයිනා පමණක් ඉතුරු කරලා ඊට පස්සේ ඒවා ටිකිලා නිෂ්පාදනයට යවනවා. පසුව පයිනා උදුනකට දමා උණු කරනවා. ඔන්න එතනින් එහි සීනි හොඳට ඇක්ටිවේටඩ් වෙනවා. ඊළඟට ඒක පෙරලා ජූස් එක පමණක් ගන්නවා. ෆර්මෙන්ටේෂන් ඇන්ඩ් ඩිස්ටිල්ලේෂන් මේ සියල්ල සාම්ප්‍රදායික හා නූතන ක්‍රම එකතු වෙලා තමයි ටිකිලා හැදෙන එක මැජික් එකක් වගේ වෙන්නේ. ඔයාලා දන්නවද? ටිකිලා නමින් විකිණීමට හැකිවන්නේ මෙක්සිකෝහි ජෙලිස්කෝ ප්‍රදේශයෙන් පමණක් නිෂ්පාදනය කරන ඒවා පමණයි. මෙහි ඇති දේශගුණයන් සහ පස්වල විශේෂ ගුණාංග බ්ලූ අගේව් ගස්වලට අතිශය සුදුසු වෙනවා. ඒ නිසාම ලෝකයේ තවත් කිසිම තැනක ටිකිලාවල මේ වගේ රසයක් හදන්න බෑ කියලත් මතක තියාගන්න. බ්ලූ අගේව් ගසක ජීවිතය අරුත් පූර්ණයි. අවුරුදු ගණනාවක් වැඩි අස්වැන්න නෙළුවට පස්සේ මලක් හට ගන්න නැතුවම මැරෙනවා. නමුත් ඔවුන් අලුත් පැල බෝ කිරීම නිසා පරම්පරාව පවත්වාගෙන යන්න උදව් වෙනවා. එන්නම ටිකිලා ඉල්ලුම ලෝකයේ වැඩි වෙමින් පවතින නිසා තිරසාර වගා ක්‍රම මේ වන විට බහුලව භාවිතා වෙනවා කියලත් සඳහන් වෙනවා. බ්ලූ අගේව් වගාව අනාගත පරම්පරාවටත් රැකෙන්න මේ වැදගත් පියවරක් කියලත් හිතන්න පුළුවන්. බ්ලූ අගේව් කියන්නේ ටිකිලා පමණක් හදන ගසක් විතරක් නෙවෙයි.
එය සංස්කෘතිය සමග ලොකු ඉතිහාසයක් ඇතිව මනස්කාන්ත සහ දශක ගණනාවක් පැරණි කාලයට එක්වූ අරුත් පූර්ණ ගසක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඔයාට මේ කතාවෙන් අලුත් දැනුමක් ලැබුණා නම් ලයික් එකක්, කමෙන්ට් එකක් සහ සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න. අලුත්ම රසවත් දැනුම් කතා බලන්න බෙල් එකත් අමතක කරන්න එපා. ඔබ හා මම හමු වෙන්නේ තවත් විශ්මිත කතාවක් සමගින්. රැඳෙන්න විශ්ව දැනුමත් එක්ක අපි දැනුමෙන් ලෝකය විවෘත කරමු. බයි බයි.